ආයුබෝවන් හිතන්නකෝ වචන ටිකක් විතරක් පාවිච්චි කරලා හිතා ගන්නවත් බැරි තරම් සුපිරි චිත්‍ර හදන්න පුළුවන් කිව්වොත් සමහර විට විශ්වාස කරන්න තමාරු නේද? අන්නේ AI තාක්ෂණයේ තියෙන පුදුම හිතන හැකියාව ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔන්න බලන්නකෝ දැන් ස්ක්‍රීන් එකේ පේන මේ රූපය. දිලිසෙන සන්නාහයක් ඇඳගෙන ප්ලාස්මා කඩුවක් අතේ තියාගෙන අනාගත නගරයක ඉන්න මේ රණශූරයා. ඇත්තටම ඇස් සදාගන්නත් බෑ නේද මේකේ තියෙන විස්තර? බැලු බෙල්මට හිතෙන්නේ ලুকু වීඩියෝ ගේම් එකකින් ගත්ත සීන් එකක් වගේ. හැබැයි පුදුමම දේ තමයි මේක කවුරුත් අතින් ඇඳපු එකක් නෙවෙයි. මේක හැදුනේ සරල වචන ටිකකින්, ඒ කියන්නේ ටෙක්ස්ට් ඩිස්ක්‍රිප්ෂන් එකකින්. ඔව් මේ සම්පූර්ණ නිර්මාණයම කරලා තියෙන්නේ වචන වලින්. ඉතින් කොහොමද එහෙම දෙයක් වෙන්නේ? කොහොමද වචන වලින් මේ වගේ දෙයක් හදන්නේ? අන්න ඒ ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් හොයලා බලන්න යන්නේ. හරි. එහෙනම් අපි මේ කතාව ටිකක් ජැබුරට බලමු. වචන, ඒ කියන්නේ ටෙක්ස්ට් පාවිච්චි කරලා පින්තූරයි වීඩියෝවේ හදන මේ තාක්ෂණය දැන් අපි කාටත් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වැඩේ පටන් ගන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන ප්‍රධාන සංකල්ප ටිකකුයි ඒ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙවලා මොනවද කියලායි පොඩ්ඩක් බලමු. මෙතනදී අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕන වැදගත්ම වචනයක් තියෙනවා. ඒ තමයි prompt. මොකද්ද මේ prompt එකක් කියන්නේ? ඒ කියන්නේ අපි AI එකට අපිට ඕන දේ විස්තර කරලා දෙන අර ටෙක්ස්ට් එකට සරලවම කිව්වොත් හිතේ තියෙන අදහසකට පණ දෙන මැජික් මන්ත්‍රය වගේ දෙයක් තමයි මේක. හොඳයි. දැන් බැලුවොත් මේ වගේ AI tools, ඒ කියන්නේ මෙවලම් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදියට Midjourney ගත්තොත් ඒක හරිම උසස් තත්වයේ කලාත්මක රූප හදන්න ප්‍රසිද්ධයි. DALL-E 3 ChatGPT එක්කම එන නිසා පාවිච්චි කරන්න හරිම ලේසි. අද අපි මේ කතාවේදී පාවිච්චි කරන Leonardo.ai වගේ ඒවා ආරම්භකීන්ට දවසකට නොමිලේ පින්තූර කිහිපයක් හදාගන්න කියපු තැනක්. ඒ විතරක් නෙවෙයි runway වගේ tools තියෙනවා ටෙක්ස්ට් වලින් වීඩියෝ හදන්න. හොඳයි. දෙමු තියරි කතා කරා ඇති නේද? අපි දෙන්න ප්‍රායෝගිකවම වැඩේට බහිමු. බලමු කොහොමද අපේම පළවෙනි AI නිර්මාණය හදාගන්නේ කියලා. මේක හිතනවට වඩා හරිම සරලයි. බලන්නකෝ. මුලින්ම leonardo.ai වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඊට පස්සේ image generation කියන එක select කරලා අර prompt එක දෙන box එකේ අපිට ඕන දේ ඉංග්‍රීසියෙන් type කරන්න ඕනේ. ඊට පස්සේ generate button එක press කරපු ගමන් වැඩේ හරි. එතනින් එන පින්තූර වලින් කැමති එකක් download කරගන්න විතරයි තියෙන්නේ. ඔන්න එහෙනම් අත්හදා බලන්නම හොඳ prompt එකක්. A beautiful waterfall in a misty forest. Cinematic lighting 8K resolution. මේකේ තීරම තමයි මීදුමෙන් වැහුණු කැලෑවක තියෙන ලස්සන දිය ඇල්ලක් cinematic lighting එකකුයි 8K resolution එකකුයි එක්ක. මේක අපිට copy කරලා paste කරලා බලන්නකෝ. generate button එක press කරපු ගමන් තත්පර කීපයක් ඇතුළත AI එක අපි දීපු විස්තරයට ගැලපෙන විවිධ පින්තූර 4ක් විතර හදලා දෙනවා. ඇත්තටම මේක තමයි වැඩේ තියෙන සුපිරිම මොහොත. එකම අදහසට විවිධ දෘෂ්ටි කෝණ වලින් නිර්මාණ ටිකක් එකපාර බලා ගන්න පුළුවන් වෙනවා. ඔන්න තව පොඩි bonus tip එකක්. Leonardo.ai වල අපි හදාගත්ත පින්තූරයක් උඩ තියෙන image to motion කියන බටන් එක press කරොත් අර නිකන් තිබ්බ පින්තූරය චලනය වෙන පොඩි වීඩියෝ එකක් බවට පත් කරගන්නත් පුළුවන්. හරි. එහෙනම් මූලික දේවල් ටික දැන් පැහැදිලි නේද? අපි යමු ඊළඟ level එකට. ඒ තමයි මේ prompt එක master කරන එක. මොකද අපිට ලැබෙන නිර්මාණයේ quality එක සම්පූර්ණයෙන්ම වගේ රැඳිලා තියෙන්නේ අපි දෙන prompt එකේ quality එක මතමයි. මෙන්න බලන්නකෝ වෙනස. වීඩියෝ ගේම් චරිතයක් කියලා සරලව කිව්වම ලැබෙන ප්‍රතිඵලයයි අර අපි මුලින්ම දැක්කේ රණශූරයා වගේ විස්තරාත්මක prompt එකක් දුන්නාම ලැබෙන ප්‍රතිඵලයයි අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද? ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි පුළුවන් තරම් ස්පෙસિෆික් විස්තර දෙන එක. ඔන්න තියෙනවා අර මුලින්ම දැක්ක රණශූරයව හදන්න පාවිච්චි කරපු සම්පූර්ණ prompt එක. බලන්නකෝ ඒකේ තියෙන විස්තර. චරිතය ගැන, ඇඳුම, ආයුධය, බෑග්ග්‍රවුන්ඩ් එක, ස්ටයිල් එක, රෙසලූෂන් එක හැම දෙයක්ම සඳහන් කරලා තියෙනවා. අපි වෙනස්ම ස්ටයිල් එකක් try කරලා බලමුද? ඔන්න බලන්න ෆැන්ටසි ලෝකෙක උන්න මායාකාරයෙක්ව හදන්න දාපු prompt එක. මේකෙදි mystical forest, ethereal lighting, concept art style වගේ වචන වලින් සම්පූර්ණයෙන්ම වෙනස්ම feel එකක් නිර්මාණය කරනවා. AI වල තියෙන තවත් පුදුමම හැකියාවක් තමයි අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ art styles අනුකරණය කරන්න පුරුවන් එක. මෙන්න බලන්න Grand Theft Auto game එකේ cover art එක වගේ චරිතයක් හදන්න දීපු prompt එක. අර in the style of කියන කෑල්ලෙන් තමයි ඒ වැඩේ හරියටම කරගන්නේ.
හොඳයි. දැන් වෙනකොට මේ ටෙක්නොලොජි එක ගැන හොඳ අයිඩියා එකක් ඇවිත් ඇති. මොනවද ටූල්ස් කොහොමද හොඳ ප්‍රොම්ප්ට් එකක් ලියන්නේ කියන එක දැන් පැහැදිලි. ඉතින් දැන් ඉතිරි වෙලා තියෙන්නේ Tamanගේ නිර්මාණශීලීත්වයට ඉඩ දීලා වැඩේ පටන් ගන්න එක විතරයි. මේ තාක්ෂණියත් එක්ක හිතේ මවා ගන්න ඕනම දෙයක් ඇත්තක් කරගන්න පුළුවන්. මෙතන තියෙන එකම සීමාව තමයි පරිකල්පනය. එහෙමනම් මේ අලුත් බලය පාවිච්චි කරලා ලෝකෙට කියන පළවෙනි කතාව මොකක් වෙයිද?